මම කියන්නේ සරල කතාව මෙච්චරයි. ඕන එක්කෙනෙක් ඉන්නවා නම් යාරතිය පන්නන්න මම බෝල 24ක් දානවා. ලොකුට ගහන්න ඕනේ නැහැ. ප්ලේයර් ගේ මට්ටමින් පන්නන්න ඔළුව මට්ටමින්. එච්චරයි. ඒක බැට්ස්මන්ට දෙනවා. ඒක Taman චැලෙන්ජ් එකක් විදිහට හැමතිස්සෙම මාලි ගත්තා. ඉතින් ඒක ඇත්තටම මේ ක්‍රිකට් එකේ ඩෙවලොප්මන්ට් එකට මාර වැදගත් වෙනවා. සෑහෙන බැට් දිනලා කාට කී දෙනාට බැට් දීලා තියනවද? දැන් මට ආන්න තියෙන මට කියන්න තියෙන කාරණා තුනක්. මම ඒ කාරණා තුන කියලා මම මෙතන යනවා. අංක 1. කොලේ නදුන් ජයනාත් කියනවා මං හිතන්නේ කොලේ එංගලන්තයට ගහලා දිනපු මැච් එකට අදට අවුරුදු 8යි. ආදරේ කොලේ අයියේ කියලා. අවුරුදු 8ක් වෙනවලු අද වගේ දවසක ඉතින්. එල. ඒ වගේම චැම්පියන්ෂිප් එකේ මාලිත් හිටියා. ඒ වගේම ලසිත් මේ ඔයා ලෙජන්ඩ්ස් එකට එනවා නම් ඔයාට ෆිට්නස් ටෙස්ට් එකක් එහෙම කෙසේ වෙතත් ඔයා මට ඔයාගෙන් ඕනේ එක දෙයයි. බෝල 6ක්. එච්චරයි. පාස්පෝර්ට් ෆොටෝකොපි එක දෙන්න ඒකට මම බලා ගන්නම්. හරිද? අපි ගහමු ලෙජන්ඩ්ස්. දෙමු ඉන්දියාවට දුවන්න ඊළඟ පාර මාර්තු මාසේ. බයි මාලි ආවොත් කමන්නේ. අර ලොකු අයියලාට කියන්න මාව උඩින් අරින්න කියලා පොඩි සපෝට් එකක් දෙන්න. හරිද? මම කියලා තනවා. අවංකවම මට දැන් ඇත්තටම බෝල් කරා කියලා මතකත් නැහැ. බෝල් කරේ කොහොමද කියලා මතකත් නැහැ. සමහරවිට ක්‍රිකට් එකේ පොත කියලා මතකත් නැහැ. පොඩි කතාවක් කියන්නම් ගිය අවුරුද්දේ. කාමරේට ගිහලා මේ අලුව කෑල්ලක් එක ප්ලේට් එකක් ගාම ඕව මතක් වෙලා එනවා. ඔක්කොම හරියයි. ගිය අවුරුද්දේ පොඩි කතාවක් වුණා මම කියන්න කතාවක් මේ දැන් ලසිත් කිව්වා LPL එක ලං වෙච්ච කාලේ කිව්වා දැන් යට ප්‍රෙපරේෂන් එකක් නැහැ මං ගහන්නේ නැහැ කියලා කිව්වා. මං ගත්ත කෝල් ලසිත් මං කිව්වා ලසියා මේ ගහමු මචං මොකද කරන්නේ? නෑ ෂාම් මම බෝල් එක අල්ලලා නැහැ මම ප්‍රැක්ටිස් කළා මම ට්‍රේන් කළා මම නිකන් ගිහලා වීලුවක් වෙන්න බෑ. මම සෙල්ලම් කරාම මම දිනන්න ගහන්න ඕනේ කියලා කිව්වා. මම ඉතින් කිව්වා හරි ඇඟේ ක්‍රිකට් එක තියන්නේ කොහොමද ඔයාගේ? ඔයා බෝලේ අතට අරන් ඔයා දෝලා දාන්න විතරයි තියන්නේ. ඔයා ඒක ඉතුරු ටික ඉබේම එයි කියලා. ලසිත් මට කියපු රිප්ලයි එක මොකක්ද දන්නවද ඒ වෙලාවේ? මතකද ලසිත්? පාන් ගේන්න වගේ යනවා නම් හොඳයි ඉතින් කඩේට දුවලා. I think that is the commitment the man has. හැබැයි එන ජොලි මචං ඒක පෙත්තා ඊළඟ පාර උඹත් වරෙන්. වැඩක් නැහැ. කොහමරි එන සතියේ වෙනකොට අපි මාලිට කියලා තියෙනවා. ඒකට එන්න ඉන්ට්‍රෙස්ට් රිටයර් වෙන්න ඕනේ. මම රිටයර් වෙන්නේ නැහැ. ඔයා රිටයර් වෙන්නේ නැද්ද? එන වර්ල්ඩ් කප් ගහනවා ගොඩක් අය අහනවා වර්ල්ඩ් කප් ගහන්න තියෙනවද කියලා. වර්ල්ඩ් කප් ගහන එකක් නෙමෙයි මම රිටයර් වෙන්නේ නැහැ. මූට අපිත් එක්ක සෙල්ලම් කරන්න බෑ කියලා ඔය කියන්නේ. ඒකට ගේම යන්නේ මෙයා වෙනම. නෑ බලේ රසලයි බලේ